ආයිබෝවන් සුබ දවසක් වේවා. ප්‍රෞಢත්වයේ පාසටහන සත්පත්තිනි දේව මාතාව. අපේ YouTube channel එකෙන් අපි කලින් දවසේ ගියා දෙවෙනි නවගමු. නැත්තම් දිවුලපිටිය බලගල්ල කැලේ දේවාලේ හොයාගෙන. අද අපි ආවේ පත්තිනි දේව මෑණියන් වහන්සේ විරාජමානව මුලින්ම වැඩ ඉන්නේ ඓතිහාසික නවගමු රංකුත්තිමි දේව මාලිගාව පිහිටලා දින පුදබිම. පත්තිනි දේව මෑණියන් වහන්සේ දෙවනුව වැඩම කරපු ස්ථානයක් විදියට සහ පත්තිනි දේව මාලිගාව නැත්නම් නවගමුවේ පුදබිමෙන් ගිනිහලඹ මුලින්ම වැඩම කරන ස්ථානීය විදිහට හඳුන්වන අත්තනගල්ල එල්ලක්කල රජමහා දේව මාලිගාව තමයි අද අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔබත් එන්න මාස් සමග අපේ දේවස්ථානීය ප්‍රධාන කපු මහතාත් අද රැඳී ඉන්න අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වෙන්න. අපි එතුමවත් මුණ ගැහිලා මේ දේවල් ඉතිහාසය ගැන අපි කතා කරමු. එන්න මාස් සමග. මේ තමයි එල්ලක්කල පුරාණ රජමහා පත්තිනි දෙවල. එල්ලක්කල පත්තිනි දේව මාලිගාව කියලා කියන්නේ පත්තිනි දේව මෑණියන් අවුරුදු 7ක් නවගමුව පුදබිමේ වැඩවස්ථානය කරනවා. අවුරුදු 7ක් එතුමිය එතන බණ භාවනා යෝගී වැඩ ඉඳලා මං කලින් සඳහන් කරා දින 7 බැගින් එතුමිය ලංකාව පුරාම සිද්ධාස්ථාන 593කට ගමන් කරනවා. අවසානයේ එතුමිය මනුසාත්මෙන් අත්මිදිලා චුට වෙන්නේ රජමල් වත්තගෙන ස්ථානයේ. ඉතින් මෙන්න මේ පත්තිනි දේව මෑණියන් වහන්සේ නවගමුවෙන් පස්සේ ආපු දෙවෙනි ස්ථානයේ විදිහට මැඩගොඩ සහ එල්ලක්කල කියන මේ ස්ථාන දෙකම හඳුන්වනවා. කෙසේ වෙතත් එදා රජ කාලේ සීතාවක රාජධානියේ පළමුවන රාජසිංහ රජතුමා ගොඩනගපු මුල්ම දේවස්ථානයක් විදිහට මැඩගොඩ, කබුළුමුල්ල, එල්ලක්කල මේ ස්ථාන හැදින්වෙනවා. ඉතින් අද අපි ආවේ මේ එල්ලක්කල පුරාණ දේව මාලිගාවට. මේ එල්ලක්කල දෙවලේ විශේෂත්වය තමයි පත්තිනි දේව මෑණියන් වහන්සේගේ ගිනිහලඹ වැඩම කරන්නේ මේ භූමිය. අදත් ඒ නාවුක්ෂයේ අවශේෂ කොටස් අපිට දකින්න පුළුවන්. අතීතයේ සඳහන් වෙනවා ඒ ගිනිහලඹ නවගමුව රංකොත්තිමි දෙවලෙන් එර්දි වෙලා විශාල හෙන හඬක් සමගි මේ තියෙන නාගමුව මේ නැත්තම් මේ නාගමුව කියලා සඳහන් වෙන මේ නාගස් පිරිවරට මේ විශේෂ වූ මහා නාගහ දෙබෑ කරගෙන මහා අකුණක් ගැහෙන සද්දෙක් මේ ගහ දෙපළු කරගෙන ගිනිහලඹ වැඩම කරා කියලා. ඉතින් ඒ ගිනිහලඹ තැම්පත් කළා තමයි සීතාවක රාජසිංහ රජුතුමාගේ යුගයේදී මේ දෙවල ඉදි වෙන්නේ. මේ දෙවල පිළිබඳ තවත් ඉතිහාසයේ මෙහෙම සඳහන් වෙනවා. සුමන සමන් දෙවියන් අදහපු ඒ කාලේ රත්නපුර මහසමන් දේවාලය, දරණියගල, බොල්තුඹේ, මහියංගනේ ඉන්පස්සේ සමන් දෙවියන් අදහපු ප්‍රධාන ස්ථානයක් විදිහට එල්ලක්කල මේ දේව මාලිගාව සහිත මේ ගම ආශ්‍රිතව අපිට හැදින්වෙනවා. අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා පත්තිනි දෙවලක් වෙන්න කලින් මේ දෙවල සමන් දෙවලක් බවට පත් වෙලා තිබ්බා කියලා. හැබැයි අපේ ජනප්‍රවාදී හොයාගෙන යද්දී මේ ස්ථානයම නොවි මීට ආසන්න ස්ථානයකේ සමන් දෙවල තිබ්බා කියලාත් අපිට දැනගන්න ලැබෙනවා. කෙසේ වෙතත් මේ එල්ලක්කල කියන නාමය සුමන සමන් දෙවියන්ගේ පැරණි යාතිකාව තුළ සඳහන් වෙනවා. එතකොට සුමන සමන් දෙවියන් ඈත් වීමෙන් පස්සේ පත්තිනි දේව මෑණියන් වහන්සේගේ ප්‍රධාන දෙවලක් විදිහට මේ දෙවල හඳුන්වනවා. ඉතින් මේ තියෙන දේව මාලිගාව ඉතින් බොහොම පෞරාණික විදිහට එදා ඈත අතීතයේ සීතාවක රාජසිංහ රජතුමා තැම්පිට දෙවලක් විදිහට තමයි මේ දේවස්ථානේ ගොඩනැගලා තියෙන්නේ. ගල් කණු සහිතව ඉතාමත් කුඩා ඉදිකපු දෙවලක් පසු කාලිනේ තැම්පිට තිබුණු දෙවල වටා තමයි මේ පරිවාර ගොඩනැගිලි ඉදි වෙලා තියෙන්නේ. ඉතින් ඈතදී සඳහන් වෙනවා පෘතුගීසි මේ දෙවල හොයාගෙන එද්දී කළු දෙඹුරු ඇවිල්ලා මේ දෙවල හොයාගෙන බැරි වෙන්න පෘතුගීසින් ප්‍රහාරයක් එල්ල කරා කියලා කළු දෙඹුරු. අදටත් මේ දෙවලේ යම් ස්ථානයක් තියෙනවා කිලිකුණක් ආපු වෙලාවට මේ කළු දෙඹුරු ඇවිස්සෙනවා. ඉතින් මේ ගැන බොහොම මටත් වැඩි හොඳට කියන්න පුළුවන් අපේ කපු මහට ඉන්නවා. ඉතින් අපි එතුමත් මුණ ගැහිලා එතුමාගේම මේ දෙවල ඉතිහාසය ගැන අපි අසා දැනගමු. දැන් මේ ඉන්නේ අපේ මේ දෙවලේ මේ වශයෙන් මේ තේවාව බාරව රාජකාරී කරන අපේ නිහාල් කුරුප්පු ප්‍රධාන කපු මහතා. ඉතින් ඔබතුමාව අවසරයි කියලා පිළිගන්නවා. ඉතින් පොඩ්ඩක් ඔබතුමා අපිට කියන්නකෝ මේ ස්ථානීය ඉතිහාසය. ඔබතුමාගේ ලොකු පරම්පරාවක් තියෙනවා. ඥාති පරම්පරාවක් තියෙනවා. රාජසිංහ රජතුමා මේ පරම්පරාවට බාර වුණු ඉතිහාසයක් තියෙනවා. ගිලිහාරඹ වැඩම කරපු ඉතිහාස කතාවක් තියෙනවා. ඒ වගේම වෙච්ච අද්භූත සිදුවීම් ගොඩක් තියෙනවා. ඉතින් අපිට මේ කෙටි කාලය ඇතුළත වෙච්ච සිදුවීම් පොඩ්ඩක් ඔබතුමා අපිට කියන්න කියලා අපි ආරාධනා කරනවා. මෙහෙමයි. දැන් සීතාවක රාජසිංහ රජුරෝ සීතාවක ඉඳන් නුවර යනවනේ. නුවර යන අතරතුරේ මේ අත්තනකල්ල වෙල ගෙදර දිහාදී මේ අතා වෙලේ එරිලා තියෙනවා. ඒ අතා වෙලේ එරින අවස්ථාවේදී අතා සේනාවත්
පිරිවරාගෙන එන්නේ. ඔය සේනාවෙන් පළවෙනි මුල්ම නායකයා නායකයයි මේ අතාට ගොඩ ගන්න හැදුවා මක්කොල්ලුවක් ගොඩ ගන්න බෑ අතා වෙලේ ඒරිලා ඉන්නේ. ඔය අතරතුරේදී රජුව කල්පනා කළා මේ ළඟ දේවාලයක් හරි කෝවිලක් හරි මේ ළඟ තියෙන්න ඕනේ කියලා ඒ සේනාවේ නායකයාට පිරිවරෙන් කීප දෙනෙක් මේ හුන්දාවල කියන ගමට ආවා. ඒ හුන්දාවල නොත් ඉලක්කල කියන්නේ මේ ස්ථානේ. එහෙම ඇවිල්ලා රාජකාරී කරගෙන අතරතුරේදී අපි කියන්නේ පස්තිනි හාමි කියලා. එයා කඳවාගෙන එක්ක ගිහින් අර අතාට සත්ක්‍රියාවක් කරපුවම අතා ගොඩා. ඕක ගොඩාවිලා ඔහොම එනකොට අද වාගේ වාහන යන්න එන්න වාහන නැහැ. මේ පාරවල් නැති කැල පෙළේදී ගුරු පාරවල් ඔහොම එනකොට අතා මෙහෙම ගොයන් හවුරක් ගත්තා. ගොයන් හවුර කන්නේත් නැහැ. බිම දාන්නෙත් නැහැ. ඒක හොඳේ අකුලගෙන එනකොට අර පත්තිනි හාමි කියන එක නැවතත් අර සත්ක්‍රියා කළා ආරාධනා කරනවා ගොයන් හවුර බිම දාලා එනවා. ඔය එනකොට මිනිගිරි දෙකේ අඬ නැවතුණා. ඇතාගේ. එතෙන්දී සත්ක්‍රියා කරපුවා ඒ මිනිගිරි දෙකේ නැවත අඬවිලා. එතකොට රජුරෝ කල්පනා කළා මේ ළඟ කොහොමද දේවාලේ හොඳ හාස්කම් බලකට තියෙන තැන තමයි මේ අපිට ඒ හාස්කම් තමයි මේ ස්ථානේ මේ දැන්ට මේ එන අතරතුර පෙන්නුම් කරන්න කියලා අදිෂ්ඨාන බලෙන්ම මෙයා එතනට එනවා. ඒ එනකොට මාබෝ පිටියට ආවා. මාබෝ පිටියේ හක්මත් වෙලා තිබුණා. හක්කිත කියලා කියන්නේ හක්මත් වෙලා තියෙනවා. ඒ සේනාවගේ නායකයා පෙරමුණේ රාළ කියලා අපි මේ දැනුවත් කරලා තියෙනවා. පෙරමුණේ රාළ කියන්නේ සේනාවගේ නායකයන්. ඉතින් ඒ සේනාවගේ නායකයාට හක් අල්ලන්න ගියා. තේරම නැවත යට ගියා. යට යනවා උඩමත් වෙනවා. යට යනවා උඩමත් වෙනවා ගණ්ඩමක් පුරවද්ද. ඔහොම ඉන්න අතරේ රජතුමා කරේ තිබිච්ච සලුව මේ යන දේවාලටයි නුවර දල්දා මාලිගයට ආවයි කියලා අධිෂ්ඨාන කරගෙන අර සලුව විසිරම හග්ගෙඩි දෙකක් නතරුණා. ඒ හග්ගෙඩිය අදත් මේ දේවාලේ කෙම්බර කරන සෙනසුරාදා බදාදා අවුරුද්දකට දේවාල උත්සවයේ දවසේ අවුරුදු සැරේ එළියට ගන්න ඒ ගන්නෙත් උත්සවයේ දවසේ නානුමුර දිය කපන්න යන්නේ. එතකොට අතා වෙලේ එරුණ නිසා උරුදිය කියලා නම තිබ්බා. ගොයන් හවුර ගත්තහම අහුරු මඩිල්ල කියලා නම තිබ්බා. මිනිගිරි දෙකේ අඬනවතුනා මිනිහිටියාව කියලා නම තිබ්බා. මාබෝ පිටිය හක්මතුණා. අද හක්ගල්ල කියලා කියන්නේ මාබෝ පිටිය තමයි. හක්මටුන නිසා. හක්මතුන නිසා. ඉතින් ඔහම දැන් රජුගේ සේනාවත් එක්ක මෙතෙන්ට අර පත්තිනි හාමි කියන ඒ ගෑනු කෙනත් එක්ක එනකොට මෙතෙන් දැවිලා බැලුවා. බලපුවාම රජුගේ බලපුවාම මෙතන හොඳ බලගත් ස්ථානයක්. මෙතනින් මේ පරම්පරාවක් ඇතිවෙන්න ඕනේ කියලා ඒ පළවෙනි රජතුමාගේ පළවෙනි ඇමැතියා තමයි හේවා පඬිතු කුරුප්පාරච්චි කියලා අප්පුයන් නාමයෙන් කට බඳලා පළවෙනි ඇමැතියා මෙතන නතර කළේ. ඒ නතර කරපු ඒ හේවා පඬිතු කුරුප්පාරච්චි කියනා ඇමතිවරයාගෙන් තමයි මේ අපේ කපු පරම්පරාව බිහිවුනේ. ඒ කියන්නේ එදා ඒ පරම්පරාවේ ආරම්භය තමයි එතනින් බිහිවුනේ. අදටත් ඒ පරම්පරාව තමයි පවත්වාගෙන. ඊට සීතාගේ රාජසිංහ රජතුමා මේ දෙවල මුලින්ම ගොඩනගන තැම්පිර දෙවලක් විදිහට. ඊට පස්සේ පසු කාලීනව ඔබතුමාගේ පියතුමාගේ කාලේ තමයි මේ දෙවල වට ආරක්ෂාව වෙනුවෙන් දැන් අපි මේ දකින්න ගොඩනැගිලි නිර්මාණය කරන්නේ. ඒකට මේ දෙවල මේකට ඇතුලේ තවත් එකක් තිබුණා. ඉතින් එන්නකො වෙනනම් මේ ඉන්නේ දේවාල. ඇතුලේ දේවාලේ ගල් කණු උඩින් මතුවෙන එක ඊට පස්සේ මේක තමයි ආරක්ෂා මේවා මේ ළඟදී වට ප්‍රාකාරයක් විදිහට පැන්නේ මේක තමයි පැරණි දේවාල. ඔව් ඊට පස්සේ තමයි මේක වටින් අපේ මේ අරුක්කු සහිත ගොඩනැගිල්ල. ඒක ගත්තේ අපේ විජේපාල පහුන් අවුරුදු නැති වෙච්ච විජේපාල මහත්තයා තමයි. ඒක ඔබතුමාගේ සහෝදරයා. ඔව් මේ ගොඩනැගිල්ල වට කරලා මේ කෑලි ඉස්සරහට අරන්
දේවාලයේ ආරක්ෂාව වෙනුවෙන්. ඔව් ඔව්. ඔබතුමා මෙහෙමම අපිට මේ කළු දෙබරු ඉන්න තැනක් තියෙනවා. බොහොම ලොකු ජම්ප්‍රවාදීකුත් තියෙනවා. මේ ගැන සිහිපත් කරමු අපි. එතකොට මේ ඇතුලේ ගල් කණු 9ක් තියෙනවා. ගල් කණු 9ක්. ගල් කණු 9 උඩ තමයි ටැම්පිට දෙවලක් තියෙනවා. හැබැයි අද අපිට දකින්න පුළුවන් මේ පරිබාහිර ගොඩනැගිලි. ඔව්. එතින් තව ඉන්නවා මේකේ නාගරාජය. එයාට යන්නේ තමයි මේ දැන් වටේ දොර වහපුවා එන්නේ විදියක් නැහැ. ඒක ඇතුළු මාළේට යන්න පුළුවන් විදියට. ඔව්. ඇතුලේ මාළේ කටක් තියලා තියෙන ඇතුලට ගොඩ වෙන්න. මෙතනින් තමයි එයාට යන්න අවස්ථාව තියෙන්නේ. ඒ අතරතුරේ තමයි මං කිව්වේ ඕලන්දක් කාලේ ලංකාවට කොට වහ දේවාල පන්සල් විහාර බින්දගෙන යනකොට මේ දේවාලට එනකොට තමයි කළු දෙපොර මතු වෙලා ඇනලා පළවා ඇරියේ. අදටත් ඒ දෙවරු විරාජමානව ඉන්නේ. මේ අදටත් ඉන්න කිලිකුණු වෙලා මේ කවුරුජන් කෙනෙක් නැහත් මේකට විසිරලා මේ සීමාන් පිටට යනකම් අපන්නේ. ඒ වගේම ඔබතුමා මීට කලින් සඳහන් කරා මේ ඇත්රූප විමර්ශන විශේෂත්වයක්. ඔව්. මේ එදා ඒ හස්තිය සිහිපත් වෙන්න මේ ඇත්රූප නිර්මාණය කරාගෙන කතාව. එහෙමයි. එතකොට මේ මීයක් ඉන්නවා. අවුරුදු 6ක් දේවාලේ මුදියටේ වඳිනවා. අනික් කාලේ තියෙනවා දේවාල නාගහේ වඳිනවා. ඇතුලේ මීයක් වඳිනවා. ඔව්. ඒක අවුරුදු කරු මත ඉන්නවා. ඔව්. ඒතකොට ලංකාවේ අපේ ඉතිහාස ගොඩාක් ගත්තාම දේවාල විනාශ කරන්න එන පෘතුගීසි ඕලන්ද හමුදාකාරයෝ බොහොම කරදරයට පත් වෙන අවස්ථාවක් තමයි කළු දෙබුරු ප්‍රහාර. හැබැයි අපි ගොඩක් දේවාල වලට ගියාට මේ අපිට ජාත්‍රාවාදී සනාථ කරගන්න දකින්න ක්‍රමයක් නැහැ. හැබැයි විශේෂත්වය තමයි මේ එල්ලක්කල දේවාලේ මේ කළු දෙබුරු ඉන්න ස්ථානේ අපිට සීසින් දැක බලා ගන්න පුළුවන්. දැන් ඒ වගේ මේ ආසන්නයේ තියෙනවා එදා ඒ ගිනිහලඹ වැඩම කරපු නාගස. ඔබතුමාත් එතනද ගිහිල්ලා ඒ නාගසේ පළුව තමයි මේ දැන් තවම තියෙන්නේ. මේ තියෙන්නේ මහා නාගස. මේක තමයි පැරණිම දැන් තියෙන මෙච්චරයි. මේ පැරණිම නාපරුව තමයි මේ තියෙන්නේ. නාගල. මේ එදා ඒ ගිනිහලඹ වැඩම කරපුම නාගසයට ඉතුරු වෙච්ච අවශේෂ කොටස. මේ නාගහ දෙපොළු කරගෙන තමයි මහා හෙන හඬක් ඇතුව ඒ ගිනිහලඹ වැඩම කරා කියලා කියන්නේ. ඒක ගිනිහලඹ එතනින් ආරාධනා කරලා තමයි නැවත දෙවොල්ට වඩම්මලා තියෙන්නේ. එහෙම නේද? ඉතිහාස කතාව. එතකොට ඒක තමයි කියනවා මේක පිටින් අතන මේ. පිටන්නේ. පිටිලා ඉබ්බ. ඔව්. ස්වභාවිකව හටගත්ත නාපැලයක්. ඔව්. හොඳයි එහෙනම් ඔබතුමාට බොහොම ස්තුතියි අපි වෙනුවෙන් මේ කරුණු අපිට හෙළි කරලා දුන්නා. හොඳයි එහෙනම් අපේ අද දවසේ අපි ආවේ මේ අත්තනගල්ල එල්ලක්කල පුරාණ ටැම්පිට රජ මහා දෙවලට. ඉතින් අපේ නිහාල් කුරුප්පු කපු මහාටත් මුණ ගැහිලා අපි ලොකු ඉතිහාස කතාවක් අහගත්තා. ඇත්තටම අපිට පෙන්වන්න උවමනාව තිබ්බේ අපි කවුරුත් අදහන පත්තිනි දේවමෑණියන් වහන්සේ ගමන් කරපු ස්ථානවල අද ඉදි වෙලා තියෙන දේවාල හෝ ඒ තුමිය ගමන් කරපු සිද්ධාස්ථාන හොයාගෙන තමයි අපි මේ ගමන යන්නේ. ඉතින් ඒ හින්දා අපේ මූලිකම අරමුණ වෙන්නේ පත්තිනි දේවමෑණියන් වහන්සේ නවගොම්බෙන් ඇවිල්ලා ලංකාව පුරා ගමන් කරපු සිද්ධාස්ථාන 593ටම ඔබව එක්කගෙන ගිහිල්ලා මේ ඉතිහාස කතාව හොවා දක්වන්න. ඉතින් අපේ දෙවෙනි වැඩසටහන අපි මෙසේ අවසන් කරනවා. එදා මේ පත්තිනි දේවමෑණියන් වහන්සේගෙන් ගිනිහලඹ වැඩම කරපු උතුම් එල්ලක්කල් රජමහා පත්තිනි දේවල වැඩ වාසස්ථාන කරන පත්තිනි දේවමෑණියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සැමට ලැබිලා සීල බලාපොරොත්තු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඕගොල්ලෝ සීල දෙනාම මේ channel එක subscribe කරලා, like කරලා, share කරලා, comment කරලා අපිවත් දිරි ගන්නවන්න. තව තවත් ලංකාවේ මේ වගේ ස්ථාන දෙක බලා ගන්න ඕගොල්ලන්ට අවස්ථාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් තෙරුවන් සරණයි සීල දෙනාට. මధుරා